ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උපසභාපති ලොස් ඇන්ජලිස් ධර්ම විජය බෞද්ධ විහාරය සහ පාමංකඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායපාණන් වහන්සේගේ උතුම් ප්‍රෝජා දිවියට 70 වසරක් සපිරීම නිමිති කරගනිමින් උන්වහන්සේ පැවිදි දිවියට පත් අත්නගල්ල බෝපාගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට 2025 නොවැම්බර් මාස 16 වන දින වැඩම කරන්නට යෙදුණා. අත්නගල්ල බෝපාගම කේන්ද්‍ර කරගනිමින් ප්‍රදේශවාසීන් වෙනුවෙන් නොමිලේ අක්ෂි වෛද්‍ය සායනයක් ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට සංවිධානය කර තිබුණා. ඒ අවස්ථාවට ඇමරිකාවේ හූස්ටන් බෞද්ධ විහාරය, තායිවානයේ ප්‍රථම තේරවාද විහාරස්ථානය සහ අත්නගල්ල ශ්‍රී අරහන්ත රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නායපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, හිටපු ප්‍රවාහන අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා ඇතුළු සම්භාව්‍ය පිරිසක් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියා.
Ewa
අපේ වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව ආචාර්ය පඬිත ආනන්ද නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව උන්වහන්සේලාගේ ආගමික ශාසනික ජාතික ජාත්‍යන්තර සේවය පිළිබඳව කතා කරනවා මම හිතන්නේ දවසක් විතර කතා කරනවා. ඒ නිසා මම හිතන්නේ අපේ රටේ 25000කට විතර ආසන්න ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටිනවා. ඒ අතරින් මම හිතන්නේ 15 නමක් විතර අපිට ගන්න පුළුවන් ජාත්‍යන්තරව ජාතිකව ආගමික ශාසනික සේවය වගේම විශාල සමාජ සේවාවක් රැසක් යන්නේ 15 නමට මම පෞද්ගලිකව දකින්නේ අපේ පියනන්ද නායක ස්වාමීන් වහන්සේ අත්නගල නායක ස්වාමීන් වහන්සේ අයත් වෙනවා කියන එකයි මගේ පෞද්ගලිකව. ඒ ආකාරයෙන් විතරම ඒ සේවාව උන්වහන්සේලා විසින් ඉටු කරනවා. දැන් මේ අවස්ථාව පිළිබඳව අපි සඳහන් කළොත් අපි ගිහිල්ලා අත්නගල නායක ස්වාමීන් වහන්සේගෙන්වත් පියනන්ද නායක ස්වාමීන් වහන්සේගෙන්වත් ඉන්නේ නැහැ. අපිට අක්ෂ සායනයක් කරලා දෙන්න. බෞද්ධයින් විදියට මම හිතන්නේ අපිට හොඳ පාඩමක් ගන්න දෙන්න. කලබල සැලකී. අපේ වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේ අත්නගල නායක ස්වාමීන් වහන්සේට කතා කරලා කිව්වා ඊට පස්සේ මට කතා කළා. මම ඊට අවුරුදු 70කට පෙර පැවිදි දිවියට පත්තුනේ බෝපගම විහාරස්ථානයේ ඊට පස්සේ කාලයක් වැඩ සිටියේ පුරම්පොත් විහාරස්ථානයේ ඒ හින්දා මේ විහාරස්ථාන දෙකේ දායකයින්ට හරි විදියට සෞඛ්‍ය සායනයක් කරලා ඒ අයගේ අස්පෙනීම පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. ඒ අනුව තමයි අද මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන්නේ. මම හිතන්නේ ඒකෙන්ම උන්වහන්සේගේ කෘතවේදී අවුරුදු 70කට පෙර අපි දන්නේ නැහැ කවුරුත් දන්නේ නැහැ මම හිතන්නේ සමහරක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් මම හිතන්නේ උන්වහන්සේලා ජාත්‍යන්තර ජාතික වශයෙන් ධර්ම දේශනා කරමින් බෞද්ධයින්ට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරනවා වගේම මෙවැනි ආකාරයේ ඒ ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කරලා අපේ බෞද්ධ ජනතාවට කෘතවේදී බව සලකන්නේ කොහොමද කියන එක පිළිබඳව අපිට පාඩමක් තමයි උන්වහන්සේලා අපිට කියලා දෙන්නේ. ඒ වගේම අපේ අත්නගල නායක ස්වාමීන් වහන්සේ දෙපාරක් මෙතෙන්ට වැඩම කරා. වැඩම කරලා අපේ කට්ටියට කිව්වේ වල්පොල පියනන්ද නායක ස්වාමීන් වහන්සේට සැබෑ ගෞරවයක් ඇත්තෙන පරිදි මේක සංවිධානය කරලා දෙන්න. උන්වහන්සේ ඉතාම අපේ අත්නගල නායක ස්වාමීන් වහන්සේත් එක්ක ඇමරිකාවේදී අපේ රටේ විශ්වවිද්‍යාලයේදී ඒ උන්වහන්සේගේ අතීත කතා අපිට කිව්වා. ඒ නිසා උන්වහන්සේලා දෙන්නම දුකේදී සැපේදී විවිධ බාධක කම්කටොළු උදගෙන මේ ගමන ඇවිල්ලා තිබෙනවා. එම නිසා උන්වහන්සේට සැබෑ ගෞරවයක් මේ අවස්ථාවේදී පළ කළ යුතුයි. ඒ ආකාරයට මේ වැඩ පිළිවෙල සංවිධානය කරලා දෙන්න කියන එකයි උන්වහන්සේගේ ඉල්ලීම. අපි මේ පෙර මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඒ අක්ෂ සායන වලට සම්බන්ධ වෙනවා. මොකක් හෝ කන්නඩියද? වෛද්‍යවරුන් කියන්නේ ඒ කන්නඩි පාවිච්චි කරපුවාම බලන්න නැතුව ඇස්පෙනීම තවත් අඩු වෙනවා. නමුත් මේ සායනය ටිකක් නෙමෙයි. මේ සායනය අද පරීක්ෂා කරලා බලලා ඒ නියමිත ප්‍රමිතීන් වලට අනුව තමයි ඔබට අවශ්‍ය නම් ඒ අවශ්‍ය ස්කන්ධනිය වූ ඒ ශල්‍යකරණ සිදු කිරීමට අවශ්‍ය නම් ස්කාර ලබා දීමේ කටයුතු සිදු කරනවා. දැන් අපි අත්නගල නායක ස්වාමීන් වහන්සේ මේ වනකට පත්විදවල රෝහලේ 1000කට ආසන්න දෙනකොට කාර්ය ලබා දෙනවා. රුපියල් 40000ක් විතර වෙන එක කාර්යය. ඉතින් ඒ නිසා එවැනි විශාල අද 1000කට ආසන්න දෙනේ බෝපගම සහ ප්‍රමුඛ කියන විහාරස්ථානයේ විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ජනතාවට මම හිතන්නේ ඉතාමත් හොඳ අවස්ථාවක් තමයි අපිට මේ ස්වාමීන් වහන්සේලා දෙනම
අපිට ලබා දෙන්න තිබෙනවා. ඉතින් අපෙන්දී මනුෂ්‍යාසකත්වයේ පිළිබඳව අපිට වෙන්නේ විශ්ීපත් වෙන යුතුයි. සියලුම මොහොතේ ආරම්භය අපිට ආඩම්බරය අපේ මහා අභිමානයෙන් කතා කරන තත්වරයාණන් වහන්සේලා මේ අවස්ථාවේදී අත්වශයෙන් පොරොත්තු සම්බන්ධයෙන් සඳහන් කරන අනුශාසනා කරන
සජීවී ඒ හැම දෙයකටම ගෞරව කරන්න කියලා. ඒ උතුම් ගුණය අපේ පියනන්දනායක ආරවතුල තියෙනවා. උන්වහන්සේ කල්පනා කළා මේ අවස්ථාවේ බෝපක ශ්‍රීවිහාරස්ථානයේ ගිහිල්ලා මේ ආර්ථදායක ආකාරී නම් වෙලා මේ වගේ ප්‍රකාශ කරන්නට හේතුව මොකද මේ 1955 ඔක්තෝබර් නොවැම්බර් මාසයේ 15 වෙනිදා මේ පරම රූපෙ තමයි අත්තරගල රාජකුමාර විහාරාධීශවර වැඩ සිටපු ගෝවඩ ප්‍රේමානන්ද විදානායකම්වර මාර්ග උපාධ්‍යාය මේ ආම්ගරන් මේ පල්පඩ පිරන්දාරෝ පැවිදි ජීවිතයට පත් වුණේ. හරියට මේ මාගේ පාරේ. එතකොට මේ වෙනකොට අවුරුදු 70ක් පැවිදි ජීවිතය ගත කරනවා. අවුරුදු 70ක් පැවිදි ජීවිතය ගත කරනවා කියන එක පින්නත් නේ. අතිශය වැඩගත් කටයුත්තක්. ඒ අවුරුදු 70 තුලදී ඒ උන්වහන්සේ සිදු කර උන්වහන්සේගේ චරිත කතාව පිළිබඳව මේ ලෝකිකාවර දන්නවා නම් ඒ දන්න වැඩිපුරම දන්න කෙනා වශයෙන් තාකටින් මම අපේ අත්තරගල මගේ කෝවඩ් නායකවරු මගේ උපාධ්‍යාය අත්තරගලයි. එදා ඉඳලා උන්වහන්සේ පුංචි කාලේ ඉඳලා අපි තමක ආත්මේ මිත්‍රයෙක් කරා. අවුරුදු 10 12 කාලෙදීම මම ගැන පටන් ගත්තා. එතන මේ සෑම තැනකදී උන්වහන්සේක අවුරුදු පුංචිාම් නමකරේ ධර්ම දේශනාවල යෙදුණා. උන්වහන්සේ බොහොම සිතන් කෝපිකේණිය අධ්‍යාපනය ලැබුවා. ඉන්පසුව මමත් ඒක අධ්‍යාපනය ලැබුවා. උන්වහන්සේ ඉපත් විද්‍යාලවල විද්‍යාලංකාර පිළිවෙලට පත් වුණා. පිළිවෙලේදී උන්වහන්සේ මමත් අපිත් එකපාර විවිධ මට වැඩි උගත්මන්තයෙක් උන්වහන්සේ වැඩිනේ. එතනින් අපි අධ්‍යාපනය ලැබලා උන්වහන්සේ කැලණි විශ්වවිද්‍යාලයට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට පත් වුණා. මමත් ඒ වගේම ඒ විද්‍යාලයට අතුණන් තරපත් අපි නනික කාමරේ හිටියේ විවිධ විද්‍යාල ජීවිත කාලේ. ඒ කාල සීමාවකදී මට උපරිම දෙවියන් උන්වහන්සේ ඉතාමත් හොඳ අධ්‍යයනයකට විස්තර කරලා ලංකාවේ බුද්ධ ධර්ම විෂය පිළිබඳව සුවිශේෂී උපාධිය විදිහටම උන්වහන්සේ තමයි. ඒ විදිහටම තමයි වෙලා උන්වහන්සේ විශේෂයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් පදවියක් කටයුතු කරනවා. එතේ කටයුතු කරන අතරේ උන්වහන්සේට පොදු රාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් හමුණා ඉන්දියාවට. ඉන්දියාව උන්වහන්සේ වැඩියා. ඉන්දියාවේ මාස්ටර් ඩිග්‍රිය සිදු කළා කල්කටා විශ්වවිද්‍යාලයේ. ඉන්පසු උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ උන්වහන්සේගේ ඥාතිවරයෙක් තමයි ලංකාවේ පුරාණමය ලෝකයේ ප්‍රසිද්ධ ප්‍රන්දේ සෝබෝර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෙන්නු ડોક્ટર වල්පොර රාහුල හාමුදුරුවෝ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පුදුමති හාමුදුරුවෝ නාමයි. උන්වහන්සේට කතා කරලා නෝර්ත්වැස්ටර්න් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නෝර්ත්වැස්ටර්න් විශ්වවිද්‍යාලයේ එතනින් එම්.ඒ. මාස්ටර් ඩිග්‍රී උපාධිය ලබා ගත්තා. උපාධිය ලබා ඉන්නකොට උන්වහන්සේට පැහැදිලිව පෙනුණා ඇමරිකාවේ ඒ වෙනකොට ලෝකයේම බෞද්ධ රටවල පන්සල් තුනයි තිබුණේ. එකක් තිබුණේ ජර්මනියේ බර්ලින් මුනිසිපාලිටි, අනිත් එක ලන්ඩනයේ ඉංගලන්තයේ ලන්ඩන් මුනිසිපාලිටි, ඇමරිකාවේ වොෂින්ටන් බෞද්ධ විහාරය පමණයි ලෝකයේදී. හාමුදුරුවෝ මුළු ඇමරිකාවේ විශාල රටවල් ගණනාවකට හාමුදුරන් මහන්සියලා ඉතින් දෙනමයි පතුවට අපේ තීලෙන්න ආමුරත්න තිබුණා තුනම පියනන්ද හාමුදුරුවෝ කරනමයි පියනන්ද හාමුදුරුවෝ අධ්‍යාපනය ලැබලා උන්වහන්සේ අපේ තේරවාද බුද්ධ ධර්මයේ පිළිබඳව තිබුණු බලවත් කැමැත්ත නිසා බුදුහාමුදුරන්ගේ නිර්මල තේරවාද බුද්ධ ධර්මය ඇමරිකන් ජනතාවට උගන්වන්නේ යුතුයි. ඇමරිකාවේ ධර්ම ප්‍රචාරය කළ යුතුයි කියන මේ සිද්ධාන්තය පිළිබඳව උන්වහන්සේ කල්පනා කැලිෆෝනියාවට ආවා. නෝර්ත්වැස්ටර්න් වල ඉඳලා කැලිෆෝනියාවට ඇවිදලා වියට්නාම් පන්සලක ඉඳගෙන අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන අතරේ උන්වහන්සේ මට ලියුමක් කිව්වා ආනන්ද හාමුදුරනේ මම රොස්තැනිලිවලට ආවා. පාරකට නැහැ. බුදුන් නම් අප්පාරක් පටන් ගමු. හැබැයි මං ගාව මොනම දෙයක්වත් නැහැ. වාස්තය අරගෙන ඉන්න. ඒ වෙනකොට දැක්කා ටොරොන්ටෝ විහාරයේ ආරාධනෙන් ටොරොන්ටෝ විහාරයට යන්න අවස්ථාවක් ලැබිලා. නමුත් ඒක මම කරලා පියනන්ද ආරාධනෙට පෙන්නනෝනේ කියලා මම මේ පොඩක් තියාගෙන අඩි දෙකේ දුන්න පිළිමේ කොළඹ එයාපෝට් එකේ කොරියාවේ ජපානයේ හවායි වලට ගිහිල්ලා හවායි වලින් ලොස් ඇන්ජලිස් වලට වැඩම කරා. ඒක තමයි පළවෙනි පිළිමේ වෙබ් පෝට් එකට ගෙනියන්නේ. එතන ගෙනියන්නේ ඒ වගේම ඊට අපච්චි කරනවා. පියනන්ද
අම්මාරන්ටයි මටයි තිබුණ වියට්නාම් පොඩි පන්සල. ඒ වියට්නාම් පන්සලේ වැදගලියක් තිබුණා. ඒ වැදගලියේ කොහොමද ගලවලා හඳක් දාලා තිබුණා. ඒක තමයි මම පුදියට. එතන ඉතරක් කවිත්‍ය. ඒ කවිත්‍ය බලලා රූම ඔක්කොම පුදියනවා. ඉතින් පුදියන විදියක් එතන කොහොමද අපි බ්ලැන්කට් එකක් දාලා අපේ පියනන්දානෝ ඒක ඉතිරෝ. අපි දෙන්න බොහොම අමාරුවෙන් ආත්මකට කටයුතු කරා. මේ පියනන්දානෝ ආවරණ අපි දෙන්න ගිහිල්ලා සෝප් පෑන් එකක් ගත්තා. ඊගාවට වීදුරු ටික තුනක් ගත්තා. ඊගාවට එළවලු ටිකක් ගත්තා. හාල් පැකට් එකක් ගත්තා. ඇවිදින්න ඉවරලා සෝප් පෑන් එකේ තමයි වතුර උණු කරන්නේ, නූඩල් ටිකක් හදාගන්නේ, සුප් එකක් හදාගන්නේ, තේ බොඩු වතුර ටිකක් උනන්නේ, ඒකයි ගෑස් ටිකක් උඩ තියෙන්නේ. ඒ මොකද එකක් අපිට සල්ලි නෑ. එකක් අපිට කිසි කෙනෙක් නෑ ලංකාවේ අද වගේ මේ ශ්‍රී ලාංකිකයෝ දැක්කේ හිටියන මේ ඉහළම කලන්තිය දොස්තරවරු ඉංජිනේරුවරු ඉතින් ඒකට තියෙන පිටුවෙන් විදියක් නෑ. ඒකේ එකක් අපි දෙන්නවා පිටුකට මම යෝජනාවක් කළා ආන්දෝලනේ අපි දෙන්න කොහෙට හරි ගිහිල්ලා තව ටිකක් හොඳ නිගමනයක් කරමු කියලා. කියනවා කිව්වා නෑ පොඩක් අපි ගමු කියලා. දන්න දායකයන්ගේ මාර්ගයෙන් ડોක්ටර්ට කටයුතු කරගෙන කොහොම හරි අපි කතරක් පටන් ගමු කියලා කල්පනා කරලා ඉවරලා ඊට ඉස්සර වෙලා කොහොම හරි කරන් පටන් ගමු කියන අදහස් කරගෙන එහෙනම් කුටි ගියක් ගමු රෙන්ට් එකට කියලා. එතෙන්දී අපි තුන්දෙනා එකතු වුණා. මමයි මේ අපේ පියනන්තරාගාරෝයි තවත් වල්පර තවත් දෙයක් ડોක්ටර් අපේකාර කියලා හඳුනන කෙනෙක් අපි එකයි ගිහින් ඒ හඳුනන රම්‍ය කුදේකට කියලා මම මාත් ඉතින් අපි දැන් අත ආපර්දනා කියලා එහෙනම් පොඩ්ඩක් කුණියට ගමු. කොහොමද අපිට ගණක් හම්බුණා පොඩි ගණක් මෙන්න මේ ස්ටේජ් එකේ විතර ඇති සාරාව ඒ ස්ටේජ් එකේ අපි මේ එතන ඒක අරගන්න ඕන කී මනි වශයෙන් ඩොලර් 50 ඕන ඒ මාසික කුලිය 50 ඕන ප්‍රොජෙක්ට් එකක් 100ක් ඕන ඒකට සල්ලි ඊට පස්සේ ડોක්ටර් අපිට ගානකට ඩොලර් 25ක් දුන්නා ඒකට තව රම්‍යන් දෙයකට ඩොලර් 30ක් දුන්නා. ඉතින් අපි දෙන්න ඊට පස්සේ අපි ආවට ඉතින් දාලි කරලා කොහොම හරි කුලියට ගත්තා. කුලියට අරගත්තා ඊට පස්සේ වෙනක් කාලේ ආවා. වෙනක් කාලේකට අපි විදේශයෙන් අතින් බෑග් වලින් ලියලා අපි වියට්නාම් පාරවල් වෙනම නේද පොඩි වෙනක් කරා. බුදු පිළිමේම අපිම යදී මේ පියන්දාර ලංකාවේ මිලිටරි මෝඩ් එකේ. කොහොම හරි ඒ පිටරෙන් පස්සේ අපිට කොහොම හරි දායකයෙක් හම්බුණා. නගරපරිකාරයේ මානකලා පියනන්දනා ගාව. එයාගේ මාර්ගයේ තව දැන් ධර්මවිලි විහාරස්ථානයේ තන ආරම්භ. එතන කල්ලි ටිකක් දීලා ඒකත් අපි ගත්තා. කොහොම හරි තාම දුතරව අපි දෙන්න ඇමරිකාවේ ලොස්ඇන්ජලිස්වල පාරවල් වල දවල් අධානේ පැය කාමාර දෙක අපි පයින් ගියලා තියෙනවා දායකතුරට තරට දාන කරනවා. මොකද අපිට සල්ලි නැහැ ඒක අපිට දායකයෙකුට මොකද නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා අපි කොහොම හරි දායකයෙකුට උනා කරන්නේ. පියනන්දනාගාමකට අදත් සරකන්නේ දායකයෙකුට උනායි. කොහොම හරි ඔය විශ්ිතික පටන් ගත්තා. ලංකාවේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි මේ පන්සල් ඔක්කොම පටන් ගත්තා දෙන්න. නූතන යුගයේ ඉතිහාස ඇමරිකාවේ සාසන ඉතිහාස කියනවා නම් අද මේ කතා කරන ආතුරු අද මේ රටේ ඉන්න ආතුරු කවුරුත් දන්නේ ඒ ඉතිහාසයේ මුලින්ම ලියවිච්ච නම තමයි අපේ වල්පොල පියනන්දාරෝගේ නම. මොකද මම පැහැදිලිව දන්නවා. උන්වහන්සේගේ තිබෙන දැඩි උනන්දුව සාසනික හැඟීම උන්වහන්සේ ඉදිරියට යන්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ අපේ අතනගලු විහාරවන්ත කතා කරලා තියෙනවා. පඤ්ඤාමි ආකාර මිරියන් වදන්ති සම්පත්ත දෙතිකානක ගාතන්ය. නුවණින් කල්පනා කරලා උත්සාහයෙන් ගමන් කරනවා නම් ඕඩම් වැඩක් හරියනවා කියලා. උන්වහන්සේ වගේ නුවණින් කල්පනා කරලා පතපට වෙන්නේ නැතුව තමන්ගේ අර්ථය සිද්ධ වෙන තුරුම ඉදිරියට යන ගංගේ වෙනවා වගේ ඉදිරියට යනවා. උන්වහන්සේට ලැබිච්ච බාධා කරදර අංගකට අනන්ත මන්දන උන්වහන්සේට අපේ ධර්ම ප්‍රචාරයේ ඉඳලා ඉන්නකොට කඩවලින් කාර්ය මුට්ට කියලා බියර් බෝතලවලින් බීලා ඉවරලා බියර් බෝතලවලින් ගෑවුවා. මේ අත්යේ නිවිලා සමහර මිනිත්තු ගිහිල්ලා උන්වහන්සේට තවත් ඉරියර කරන්න අපේලා අපි ඒව දාගත්තා. තවත් මේ අත්ය මම නම් කියන්න කැමති නැහැ. අපේ දායකයෝ දෙන්නෙක් දායකයෝ නෙමෙයි දෙන්නෙක් ඇවිල්ලා උන්වහන්සේට තර්ජනය කරන්න අපේලා මම ගිහිල්ලා මේ අතින් බෙල් කපඩේ ගන්න ඉවරලා පිටියනලා තාගිලියට දාලා බැන්න
ජෝරන අප්‍රමාණ දුක් විඳලා. හැබැයි ඉන්න මගේ කෙටි කරනවා ගොඩක් තියෙනවා. ඒ දුක් විඳවල විඳින්නේ වෙනදාක් මොකද හේතුව මේ උන්වහන්සේ නිසා අද ඇමරිකාවේ බෞද්ධ ප්‍රබෝධයක් තියෙනවා. තායි, කාම්බෝජ, වියට්නාම්, ලාවෝ, ඇමරිකන් ඒ වගේ මේ හැම ජාතිකයෙම උන්වහන්සේ ගොඩක් මහාන කරලා තියෙනවා ඇමරිකන් ජාතිකයෙක්. හැමදැනම භාවනා ප්‍රතිපදාව තියෙනවා. ඉතින් අනාගතයේ ගෞරවයෙන් පත්වෙච්ච කියනවා අඳුරෝ ඒ වගේ උදාර ජීවිතයක් කරනවා. එන්න විදේෙන් මම මේ අත්දැකීම් වෙන්නේ කිව්වා වෙන්නේ මම ජීවිතේ සාර්ථක කරගන්න අපේ දුන්නා අපේ කියනනක මට ඇමරිකාවට එන්න තිබුණා ඇමරිකාවේ පස්සේ ඒ පන්නරේ තමයි අර තියෙන්නේ ඒක තමයි අපේ ලෝකෙ වැඩ කරන්න පුළුවන් වෙන ලංකාවේ ජීවිතේ නොකරපු ඒවාවක් අපිට කරන්න පුළුවන් ඒ නිසා විදේෙන් ඒ තත්ත්වෙම අපර දුන්නු පියනදා කරන්ට අපේ අතරවල මාගේ මගේ තදාදී ගෞරවය ඉන්නේ ඉතින් ඒ උනාන්තේ වගේ ලංකාවේ වැඩ කරනකොට මට අපේ ලාංකාවේ කියලා තමයි මුල් හයියෙන් ඉන්නේ. උනාන්තේ තමයි ඒවා තුන්දෙනෙක් ඉස්සරහට කරන්න මට මග වෙන්නේ. එදා ඉඳලා මේ දක්වා කාලයන් විතරේ සහෝදරයෙක් වගේ උනාන්තේ තියලා කටයුතු එතුමා තියලා කටයුතු සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අතරවල මාර්ගයතානේ ඒ අපට ගත කරන සියලුම තමයි දේව කටයුතු වලදී අපේ ලංකාවේ කියන ඥාතිදලා සේවාවක් කරනකොට නායකත්වයට වෙන්නේ මේ අවස්ථාවේ සඳහන් කරනවා. එනිසා විදේශීය අවස්ථාවේදී මම දීර්ඝකාලීන පිළිතුරක් වන්නේ අපේ පියනන්දනාකාරවට අද මේ උත්තරේ ලබා දීලා උන්වහන්සේ පිළිගැනීමට මේ තත්ත්වයක් සම්දානය කරලා උන්වහන්සේ දාපු ඇමරිකාවේ මේ පොළොවේ ડોક્ટર විලි මහත්මියතු වෛද්‍ය මණ්ඩලය ආවා දෙපාර්තමේන්තුව කරදර වෙලා මේ කටයුත්තට එట్లాගේ සෑහලිය වෙනාට මම විදේශයෙන් කිව්වත් වෙනවා මේ පොතක විද්‍යාවකදී මේ අපේ ජනතාවට එනම් ඒවා සිදු කිරීමට උන්වහන්සේ කල්පනා කිරීම පිළිබඳව එතන මේ කටයුතු තියන සංවිධානයේ ඉරිමිලා මූලික වශයෙන් කටයුතු කරපු අපේ ලලන්තාලේ ගණන්තුමාට ඒ වගේම විදේශයෙන් ඇතුළු අමදනාටම මම විදේශයෙන් කිව්වත් වෙනවා ඉතින් ඉඳලා වාසනාව පින්නතුනි අනිත් වඩා දී දේවමනන්දාන කිවිතර බලාපොරොත්තුන්නේ වෙනදා බ්‍රහ්මාණ්ඩය අපේ රටට ගෙනතුරු කීර්තිය සාධනයේ උදාර ශක්තිය ධර්ම ප්‍රචාරයලතා බ්‍රහ්මාණ්ඩය අද ඇමරිකාවේ ප්‍රාන්තයක් ඉන්නා ජාතිකයෙක් ගොඩාක් කියන අපේ උත්තර පාර්ශ්වයේ ආමුදුවා මොන්ද කරලා එකක් ගිය අපේ මේ ප්‍රාප්ත මේ අපේ පියනන්දනායකා ඉඳලා පියනන්දාමෝ ලංකාවට විලා උමාන්තේ පොතර පොත උදාසත් ඒකියත් මේ ව්‍යාපකානේ පිළිබඳ කල්පනා කරලා මේ අවුරුදු 10ක පිළිබඳ කල්පනා කරලා උමාන්තේ පාර්ලික කටයුතු පිළිබඳ අපේ නමට රැගෙන මොකද උමාන්තේ නියතමානීව මේ මාතෘකා පිළිබඳ කොටගෙන යුක්තව කටයුතු කියන්නේ එනිසා අද උමාන්තේ පිළිගන්න තොරක් නැගලා මේ තීරණ කටයුතු පිළිබඳව අපේ මුතුමාට ඒ වගේම මේ කල්විදායක විද්‍යාවට විදේශ පාර්ශ්වය අපේ අනුදාන කරන ආමන්ත්‍රණයට මම විදේශවලදී ඉන්න වෙන අතර විදේශයේ මාද මේ උතුම් පිටකම් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ වියනදා මම එකක් විතර වෙනවා උන්වහන්සේ පැවිදි ජීවිතය ආරම්භ කළා ඉතින් උන්වහන්සේ තව ජීවත් වීම සාධනයේ සම්බන්ධ සාධනයට අපේ රටට දේශීය රටවල මාත්‍ය එන්නාපිය දෙන්න මේ උගරගන්න උදාහරණයක් අද මේ සිද්ධ කරන අර්ථකායන මා පිටකමින් ජනග්‍රහණ කරන අපේ ජීවිත කාර්ය ප්‍රතික්‍රියා කරන යුතුයකින් බලපෑමයි මේ කොටගෙන අපේ පියනන්දනායකා බ්‍රහ්මාන්තයේ සතරකාදී කාර්ය ජීවිතින් ජීවත් වෙන්න නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා කියලා අපේ වන්දනා සාදුකාරයක් කියලා
අපි සූදානම් කරගෙන තියෙනවා වහන්සේට පිළිදෙන දීපකරලා මේ උපහාර පාඩය මම ඒක මේ අවස්ථාවේදී මහා සංඝරත්නයේ වගේම අපේ මේ සියලු දෙනාගේ ජීවෝ සුබ කරනවා. वर्ष 1955 अक्टूबर मास 26 वेनी दिन भोपालम श्री सुदर्शनाराम विहारस्थानेदी टिकट विशारद धर्मकीर्ति श्री सद्धर्म शिरोमणि त्रिपिटकाचार्य श्री सद्धर्म सेनापति अमरगावे प्रधान संघ नायक भक्त महापंडित आचार्य ब्रह्म श्री पियनंद नायक स्वामी मानसे कविति विमल भक्ति मेम वर्षे कविति विमल भक्त वर्ष 70ක් संपूर्ण වීම නිමිත්තෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට චිරදීවනය සැලසේවා විහාරස්ථානයේ කෘතමේදී බව පළ කිරීම වෙනුවෙන් දායකාවන් දහසකට ඇස් කණ්ණාඩි හා පාඨ ලබා දීම වෙනුවෙන් ආචාර්ය වර්ග පියනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රතිපර අනුග්‍රහයෙන් අත්තරගල්ල අනන්ත අනුමා විහාරයේ විහාරාධිපති මහෝපාද්‍ය අතුමා පඬිත ආචාර්ය පඬිත ශ්‍රී ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2025 නොවැම්බර් මාස 16 වෙනි දින ගෝපාගම सुदर्शनाराम विहारस्थ दायक सभाव विमसिवटने जीवनवादी मम्मे सीवटने जीवन सदा उदायनी आराधना करना उदाय करना है अथवा पुरानी व्यवस्थाओं योजना करना मिस कार्य सदाता आत्म नंदिन या पर अपने रामकृत संबंधित घटना को अपने इनको ग्रामीणदारी सांदस्यने महत्वमाट एवं विदा पाली इधर वහන්සේලා සමග අවුල් මට්ටමින්ම සම්බන්ධ වෙලා අපි නාලක සෙනෙවිලා තුමැතිමාට ඒත් එක්ක මේ කාර්යයේ අපි සමසෙන මහත්මයාට දෙවිසේ සහයෝගය දක්වමි උපරිම ආකාරයට කටයුතු කරපු මෙම දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය තුමියට සීතාරත්නායක මැදිනියට ඒත් එක්කම මම ආරාධනා කරනවා ඇත්ත වශයෙන්ම නායක හමුදුනේ අපේ ග්‍රාමීය රාජ්‍ය නිලධාරීන් ගමේ හිටියය මේක තමුන්ගේ රාජකාරියට වඩා ඉහළින් තමයි කටයුතු කරේ. ඉතින් ඒ සියලු රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් අපේ රාජපක්ෂ ග්‍රාමීය නිලධාරීන්ට මේ ජීවටදී ගරුතර නායක ස්වාමීන් වහන්සේට පූජා කරන හැටියට ඒ අවස්ථාවේ සියලු දෙනාම අසුන් වලින් නැගිටලා ඇත්ත වශයෙන්ම සාමාන්‍ය අපේ අතිවින ආකාරයේ එමිදිනම අවස්ථාවේදී සාරු පහරවත්තරේ ලෝකවලු
Ini
පැවැත්වීමට අවස්ථාව පිළිබඳ ඡායාරූපය මේ අවස්ථාවේ සමගිය සඳහා වාර්තාවට අපේ ස්වාමීන් වහන්සේ ලොකු ඡායාරූපය වහන්සේ අතින් මේ අවස්ථාවේදී ගාමාත්මක පිටියේ ස්තුතියක් මට ගන්න විදියට මේ යෝධ ශක්තියක් ලබා දුන්නු අධේ විද්‍යාලයේ සියලු නායකයින් මේ ග්‍රාම විද්‍යාලයේ කුඩා දෙක මට ගන්න මේ ගෞරවනීය නායක හිමිපාණන් මහදේවතුමා ප්‍රධාන ප්‍රධාන ගෞරවනීය වන්දනීය පුජනීය මහා සාගරවරුන් සම්මානීය අමුකඩේ සංවිධායක මණ්ඩලයේ මහත්මයාණෙනි ගෝපාලක කම්මාදී සිරුදරාගේ මහසරයි දීර්ඝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මට පැවරලා තියෙන ස්තුති කතාව ස්තුතියක් කරනවා කියන්නේ බොහොම පාරදූර කරදවයක් කොහොම නමුත් මම ඉතාලම කෙටියෙන් වචනයක් කියන්න ඕනේ මගේ වගකීමක් පුදුමක් වෙනවා මම මුලින්ම මේ අටමහා කුසල් ගලේට කෙනෙක්ගේ දැස් පාදන අටමහා කුසල් ගලේට වෙන මේ දැවැන්ත පින්කමට අපව සහසම්බන්ධ කර ගැනීම සම්බන්ධව මුලින්ම අපි අත්තරගල නායක මහත්මයන් මහත්තයට අපේ ආනන්ද පණ්ඩිත ආචාර්ය පණ්ඩිත ආනන්ද නායක මහත්මයාට අපේ සියලු දෙනාගේම මේ සංවිධායක මණ්ඩලයේ ගෝපාලක කම්මාදී සියලු දෙනාගේම ගෞරවනීය ප්‍රණාමය ජාතකනාන්ද සභාව ප්‍රතිනමස්කාරකට පුද කර සිටිනවා. ඒ වගේම පුතගුණ සැලකීම කරගෙන බුදුරජාණන් වහන්සේ අනිමිත ලෝචනය මෙනෙහි කරලා ක්‍රියාත්මක කරලා පුතගුණ සැලකීමේ වටිනාකම ප්‍රදර්ශනය කරා. ඒ ගමන් මඟ ගමන් කරමින් අපේ වල්පොළ පියනන්ද හාමුදුරුවෝ තමන් මහාන වෙච්චි තමන්ට සිව්පසේ ලැබුවපස්ථාන කරපු ජනතාවට ඒ ජනතාවේ පැවතෙන ප්‍රජාවට පුතගුණ සැලකන්න මේ පින්කමට පරපණ දාලා තියෙනවා. මගේ උන්නාන්සේගේ මාහි කාර්යභාරයට ගෞරවනීය ප්‍රණාමය ප්‍රදේශවාසීන් වෙනුවෙන් පුද කළ දෙනවා. ඒ වගේම මේ කාර්ය සංවිධානය කිරීමට අපිට සම්පූර්ණම සහයෝගය ලබා දුන්නු අවවාදවල අපේ කොඩි හාමුදුරුවෝ අනුරුද්ධ පණ්ඩිත හාමුදුරුවෝ ඒ වගේම ලසත් අලජියවන්ට අමතුතුමා ඒ වගේම අපේ සංවිධායක මණ්ඩලයේ සෑම සියලු දෙනාටම විශේෂයෙන්ම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය එයා ඉතාමත්ම කැපවීමෙන් වැඩ කරා. ඒ සියලු දෙනාටම මම මගේ ගෞරවය පුද කරනවා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරු හැටියට. ඒ වගේම මේ කටයුතු සාර්ථක කරගන්න අපේ රාජ්‍ය නිලධාරීන් මගේ සහෝදර ග්‍රාම නිලධාරීතුමා රංගවල නිලධාරීන් දෙපළ අනෙක් කුසිකාර නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරා. ඒ සියලු දෙනා වෙනුවෙන් ඒ සියලු දෙනාටම මම මගේ ගෞරවය පුද කර දෙනවා. මේ වඩා මම